අද දවසේ අපි කතා කරන්නේ මේ බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලැබපු බක්කුල මහරහතන් වහන්සේගේ පුණ්‍ය මහිමය ගැන. අපි කවුරු ප්‍රාර්ථනා කරනවා බක්කුල මහරහතන් වහන්සේ වගේ නිරෝගී සම්පත්තිය ඇතිව ඉපදේවා කියන ප්‍රාර්ථනය අපි කරනවා. හැබැයි මේ පැතුම තුල විතරක් අපිට නිරෝගී සම්පත්තිය ලබන්න බෑ. පින්වතුනි, බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටපු කෙනෙක්. මේ බුද්ධ ශාසනය තුල දීර්ඝ ආයුෂක්, වැඩිම ආයුෂක් වින්දනය කරපු කෙනා බක්කුල මහරහතන් වහන්සේ. ඒ අවුරුදු 160ක කාලය තුල උන්වහන්සේ අවුරුදු 80ක් ගිහි ජීවිතේ ගත කරලා අවුරුදු 80 දී පැවිදි වුණා. පැවිදි ජීවිතයේ තුලත් අවුරුදු 80ක් උන්වහන්සේ ගත කරලා අවුරුදු 160 දී තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. උන්වහන්සේ පිරිනිවන් පානකොටවත් කිසිම රෝගයක්, අසනීපයක් උන්වහන්සේගේ ජීවිතේට රෝග පීඩාවක් නිසා වේදනාවක් විඳපු කෙනෙක් නෙමෙයි. අන්නේ වැනි නිරෝගී ජීවිතයක් ලබන්න තියෙනවා නම් කොයි තරම්නම් භාග්‍යයක්ද. පින්වතුනි, මේට අසංඛේයකුත් කල්ප ලක්ෂයකට පෙර, ඒ කියන්නේ අනෝමදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ හිටපු කාලේ, ඒ කාලේ මේ බක්කුල මහරහතන් වහන්සේ නමට පත්වෙච්ච මේ මහා පින්වන්ත කෙනා ඒ කාලේ මීට අසංඛේයකුත් කල්ප ලක්ෂයකට පෙර ඒ නගරේ තාපසයන් වහන්සේ නමක් හැටියට පැවිදි වෙච්ච කෙනෙක්. ඔහු තරුණ කාලෙට එනකොට තාපස පැවිද්දෙන් පැවිදි බවට පත් වෙලා හිමාල මහා වනාන්තරයට වෙලා ධ්‍යාන අභිඥා දියුණු කරගෙන හොඳ 이르දිමේ හැකියාවන් උපදවාගෙන ධ්‍යාන භාවනා වඩාගෙන තාපස ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ කාලේ මේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දෙසනකොට මේ තාපසයන් වහන්සේටත් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දෙසන වග දැනගන්නට ලැබුණා. ඇවිල්ලා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඇසුරු කරා. නමුත් තමන් තාපස පැවිද්දෙන් පැවිදි වෙලා මේ ධ්‍යාන භාවනා දියුණු කරගෙන ඉන්න තාපස ජීවිතය අතාරින්න කැමති වුණේ නැහැ. නමුත් මේ තාපසයන් වහන්සේට බොහෝම වටිනා පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණා. ඒ තමයි දවසක් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට උන්වහන්සේට උදරාබාධයක් ඇති වුණා. මේ බඩේ අමාරුව නිසා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ බොහෝම වේදනාවෙන් මේ උදරාබාධය ඉවසා දරාගෙන වැඩ ඉන්න ආකාරයේ මේ තාපසයන් වහන්සේ දැකලා වන්දනා කරලා අහනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේ යම් අසනීපයකින් පෙළෙනවා වගේ. ඒ වෙලාවේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ තමන්ට මේ ඇති වෙලා තියෙන මේ උදරාබාධය ගැන මේ තාපසයන් වහන්සේට දැනුම් දුන්නට පස්සේ මේ හිමාල වනාන්තරයට ගිහින් ඊට අවශ්‍ය බෙහෙත් වර්ග හොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බෙහෙතක් හදලා මේ තාපසයන් වහන්සේ පූජා කරා. මේ බෙහෙත් වළඳලා අවසන් වුණාට පස්සේ ඒ බෙහෙත් වලින්ම අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ උදරාබාධය සුවපත් භාවයට පත් වුණා. ලෝතර බුදුරජාණන් වහන්සේ නමකට මීට අසංඛේයකුත් කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ උදරාබාධයට බෙහෙත් පූජා කරලා උන්වහන්සේගේ මේ අසනීපේ සුවපත් වුණාට පස්සේ එදා මේ තාපසයන් වහන්සේ ප්‍රාර්ථනයක් ඇති කරගත්තා. ලෝතර බුදු කෙනෙකුට බෙහෙත් පූජා කිරීමේ මේ මහා පිනෙන් මට උපෝපං ආත්ම භාවවල නිරෝගී සම්පත්තියම ලැබේවා. කුඩා වූද මහත් වූද රෝගයක් මට නොසෑදේවා. මට නිවන් අවබෝධ කරගෙන යම් ආත්මයක සසරින් නිදහස් වන තෙක් නිරෝගී සම්පත්තියම මට ලැබේවා කියන ප්‍රාර්ථනය සිදු කරා. අන්නේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට බෙහෙත් පූජා කරලා උදරාබාධයකට ප්‍රතිකාර කරලා ඒ කරපු ප්‍රාර්ථනය මත නිරෝගී සම්පත්තිය ඇතුව දිව්‍ය මනුස්ස ලෝකවල ඉපදෙමින් මහා පින්කම් කරගෙන ආවා. මෙහෙම පින්කම් කරගෙන එනකොට මේට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ මේ පින්වන්ත කෙනත් ඒ කාලේ ඒ නගරේම ඉපදිලා හිටියා. එදා දවසේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තම භික්ෂු සංඝයාට දහම් දෙසනකොට මේ කෙනාටත් ඒ බණහන් අවස්ථාව ලැබිලා ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරනකොට එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී තමන්ගේ භික්ෂූන් වහන්සේලා අතරින් එක්තරා භික්ෂුවකට නිරෝගී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයක් ලබා දුන්නා. ඒ අග තනතුරු ලබා දෙන වෙලාවේ
මේ තරුණයට හිතුණා අනේ මටත් අනාගතයේ පහළ වෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක් තුළ මටත් මෙවැනිම නිරෝගී භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයක් ලබන්න තියෙනවනං කොයි තරන් දෙයක්ද කියන සිතුවිල්ල ප්‍රාර්ථනයේ පැතුම තමන්ගේ හිතේ ඇති වුණා. කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා භික්‍ෂුවකට නිරෝගී භික්‍ෂූන් අතර අග්‍රස්ථානයේ පූජා කරපු වෙලාවේ ඒ තනතුර ලබාදීපු වෙලාවෙ තමයි ඒ ප්‍රාර්ථනය මුල් කරගෙන එදා පටන් දානාදී පින්කං කරමින් පදමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දන් පැන් පූජා කරා දින ගණනක් දන් පැන් පූජා කරමින් ඒ ප්‍රාර්ථනය මුදුන්පත් වන තෙක් බෙහෙත් පිරිකර ඒ වගේම දානමානාදී සිව්පසෙන් අප උපස්ථාන කරමින් පින්කං කරන්න පටන් ගත්තා. මේ විදියට බොහෝ පින්කං කරගෙන ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. මේ විදියට දෙව්මිනිස් ලෝකෙ ඉපදීගෙනෙන අතරතුර විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වුණා මීට කල්ප 90කට පෙර. එදා මීට කල්ප 90කට පෙර විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙත් මේ මහා පින්වන්ත කෙනා බක්කුල මහරහතන් වහන්සේ බවට පත්වෙන්න මේ පෙරුම්පුරාගෙනෙන මහා පින්වන්ත කෙනා ඒ බන්දුමතී නුවර ඉපදිලා ඒ කාලෙත් තාපස පැවිද්දෙන් පැවිදි භාවයට පත්වෙලා හිමාල මහා වනාන්තරයේ ඇසුරු කරගෙන ධ්‍යාන භාවනා දියුණු කරගනිමි. අෂ්ට සමාපatti ලාභීව ඒ වගේම පංච අභිඥා උපදවාගෙන තාපසයන් වහන්සේ නමක් හැටියට හිමාල වනාන්තරයේ තමයි වාසය කරේ. ඒ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා 68000ක් සංඝ පිරිස පිරිවරාගෙන දඹදිව ගම් නියම් ගම් පුරා සැරිසරමින් උතුම් ධර්මයේ දේශනා කරන වග එදා මේ තාපසයන් වහන්සේටත් දැනගන්න ලැබුණා. ඒ වගේම විපස්සී බුදුරජාණන් වහන්සේ මේ 68000ක් සංඝ පිරිස පිරිවරාගෙන තමන්ගේ පිය රජතුමා හිටපු බන්දුම කියන නගරයට පිය රජතුමාගේ ආරාධනය මත වැඩම කරලා වැඩ ඉන්නකොට ඒ වස් කාලයක් 68000ක් සංඝ පිරිස සමග විපස්සී බුදුරජාණන් වහන්සේ බන්දුමතී කියන නුවර වැඩ සිටියා. ඒ නුවර ආශ්‍රිතව තියෙන ෂේම කියන මුව වනාන්තරේ මේ කුටි සෙනසුන් වල විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68000ක් සංඝ පිරිස වස් සමාදන් වෙලා වස් කාලේ වැඩ ඉන්නකොට හිමාල මහා වනාන්තරයේ ආශ්‍රිතව තියෙන නගරයක් නිසා හිමාල වනාන්තරයේ මේ කාලේ මහා විස සහිත පුෂ්ප වර්ග වලින් හමාගෙන යන විසක් උන්වහන්සේලාට ආග්‍රහණය කරන්න ලැබිලා ඒ තුලින් විපුෂ්පක කියන රෝගයක් භික්ෂූන් වහන්සේලාට හැදුණා. විපස්සී බුදුරජාණන් වහන්සේ අගසව් දෙනමත් ඇරෙන්න ඒ 68000ක් සංඝ පිරිසෙන් අනෙත් සියලුම භික්ෂූන් වහන්සේලා මේ විස සහිත පුෂ්ප වර්ගවල මේ විස සහිත හිමාල වනාන්තරයේ හැදෙන විස සහිත මල් වර්ගවල සුවඳ ආග්‍රහණය කිරීමෙන් හටගන්න විපුෂ්පක කියන මේ රෝගයෙන් රෝගාතුර වුණා. එදා මේ තාපසයන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මේ භික්ෂූන් වහන්සේලා බන්දුමතී නුවරට වැඩම කරලා ෂේම කියන මේ මුව වනාන්තරයේ වැඩ ඉන්නවා කියලා දැනගෙන මේ තාපසයන් වහන්සේ බණහන්න හිතාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට දකින්න ලැබුණා භික්ෂූන් වහන්සේලා මේ මහා සංඝ පිරිස බොහෝ දෙනෙක් අසනීපයෙන් උන්වහන්සේලා රෝගාතුර වෙලා විපුෂ්පක කියන රෝගයේ තමයි වැළඳිලා තියෙන්නේ කියලා මේ තාපසයන් වහන්සේ දැනගත්. භික්ෂූන් වහන්සේලා හිසේ ඉඳන් පොරෝගෙන වෙවුල බොහෝම අසනීපයෙන් මේ රෝගයෙන් පීඩා විඳිනවා. බොහොම භයානක රෝගයක් හැටියට එදා හඳුන්වපු මේ විපුෂ්පක කියන රෝගයෙන් 68000ක් සංඝ පිරිස රෝගාතුර වෙලා ඉන්න බව දැනගත්ත මේ තාපසයන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේගෙන් අවසර ඉල්ලුවා සංඝයාට බෙහෙත් හේත් කරන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ අවසරේ පරිදි හිමාල මහා වනාන්තරයට ගිහිල්ලා මේ තාපසයන් වහන්සේ ඊට අවශ්‍ය බෙහෙත් වර්ග ඊළඟට කොළ පොතු මල් වර්ග මේ බෙහෙත් සියල්ල හොයාගෙන ඇවිල්ලා මීට අවශ්‍ය විපුෂ්පක කියන රෝගයට අවශ්‍ය ප්‍රතිකාර බෙහෙත් සකස් කරලා ඒ 68000ක් සංඝයාට ප්‍රතිකාර කරා. ඒ බෙහෙත් කැඳ වර්ග සකස් කළ උන්වහන්සේලාට පානය කරන්න ඒ වගේම නොයෙක් බෙහෙත් වර්ග සකස් කරලා මේ සංඝයාට ප්‍රතිකාර කිරීමෙන්
අර 68,000ක් සංඝ පිරිස සුවපත් භාවයට පත් වුණා. මේ විදිහට මේ සංඝයාට අපෝපස්ථාන කළ කරගත්ත පිනෙනුත් ප්‍රාර්ථනයක් ඇති කරගත්තේ අනේ මට අනාගතයේ ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ මටත් ඒ බුද්ධ ශාසනය තුල නිරෝගී භික්ෂූන් වහන්සේ නමක් හැටියටම ධර්මයේම අවබෝධ කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනය ආයෙමත් සිහිපත් කරමින් ඒ ප්‍රාර්ථනයේ මුදුන්පත් වන ආකාරයටම ඒ ප්‍රාර්ථනයේ හිතේ තියාගෙනම තමයි මේ ආදී පින්කම් රැස් කරන්නට යෙදුනේ. පින්වතුනි මේ විදිහට පින්දහම් කරගෙන දිව්‍ය ලෝකෙ ඉපදුනා ආයෙමත් මනුස්ස ලෝකෙ ඉපදුනා මෙහිම පින්කම් කරගෙන එනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ කියන්නේ මේ මහා භද්‍ර කල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ තමයි කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ නගරේ බොහොම ධනවත් කෙනෙක් හැටියට ඉපදුනා මේ මහා පින්වන්ත කෙනා. බොහෝ කාලයක් යනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේත් භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් බණ භාවනා කරගෙන පින්කම් කරගෙන උන්වහන්සේලා මහා වනාන්තරවල හුදෙකලා ජීවිත ගත කරමින් මේ ධර්මයේ දියුණු කරගෙන යන අතරතුර මේ සිටුවරයා තමන්ගේ නිවස බොහෝ කාලයක් යනකොට තමන්ගේ පිය උරුමේ පරම්පරාවෙන් ලැබිච්ච නිවස කාලයක් යනකොට ජරාවට පත් වෙලා දි รา ගෙන යන බව තමන් දැනගෙන පිරිසත් එක්ක එකතු වෙලා මහා වනාන්තරයට ගියා තමන්ගේ නිවස ඉදි කරන්න අවශ්‍ය දැව වර්ග හොයාගෙන එන්න. එතකොට තමන්ගේ සිටු මැදුරට අවශ්‍ය මේ දි รา ගෙන ගිය ලී අලුත් වැඩියා කරන්න වහලේට දොර ජනෙල් වලට අවශ්‍ය ලී හොයන්න තමයි මේ සිටුවරයා පිරිසත් එක්ක මහා වනාන්තරයට ගියේ. එහෙම වනාන්තරයට ගිය වෙලාවේ හරිම පුදුම දෙයක් දකින්න ලැබුණා. ඒ තමයි මහා වනාන්තරේ ගහක් යට බණ භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් දැක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පැවිදි වෙලා මහා වනාන්තරේ කැලේට වෙලා ගහක් යට හුදකලාවේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට කුටියක් නැහැ. උන්වහන්සේට මැසි මදුරු පීඩාවන්ගෙන් සර්පයන්ගෙන් සීතලෙන් උණුසුමෙන් මේ ඇතිවන පීඩාවන්ගෙන් ආරක්ෂා වෙන්න කුටියක් සෙනසුනක් නැහැ. ගහක් යට තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. එදා මේ සිදුවීම දැක්කට පස්සේ හැංගිලා බලාගෙන හිටිය උන්වහන්සේ මේ ගහක් යට වැඩ ඉන්නවා. මෙලාව එනකොට උන්වහන්සේ මේ ගහ යටින් නැගී ඉඳලා උන්වහන්සේ පාත්තර සිවුරු අරගෙන ගමට පිණ්ඩපාත ගියා. මේ දිහා බලාගෙන හිටපු මේ කෙනා කල්පනා කරා මම මේ මහ වනාන්තරයට ආවේ මගේ නිවස අලුත් වැඩියා කරගන්න අවශ්‍ය දැව වර්ග හොයාගන්න. නමුත් උන්වහන්සේට කිසිම හෙවණක් නැතුව මේ මහ වනාන්තරයේ ගහක් යට නේද මේ හාමුදුරු මේ වැඩ ඉන්නේ. උන්වහන්සේට කුටියක් කරලා පූජා කරොත් මට කොයි තරම් පිනක්ද කියලා හිතුණා. හිතිලා මොකද කරේ අර පිරිස එකතු කරගෙන කැලේ තිබ්බ දැව වර්ග සකස් කරගෙන ඒවා කපාගෙන ඇවිල්ලා පුංචි කුටියක් ඒ වෙලාවෙම සකස් කරලා උන්වහන්සේ හිටපු තැන කුටියක් හැදුවා. හදලා උන්වහන්සේට වාඩි වෙන්න පොඩි මැස්සක් වගේ නිදාගන්න පොඩි ලෑලි මැස්සක් වගේ හදලා පොල්ලතු වගේ ඒවා හොයාගෙන ඇවිල්ලා වහලෙට රුකුල්ලලා පුංචි කුටියක් හැදුවා. හදලා ටික වෙලාවක් ටිකක් ඈතට වෙලා බලාගෙන හිටිය. දැන් උන්වහන්සේ නගරයට බොහෝ දුරක් පිණ්ඩපාතේ ගිහිල්ලා දාන ටිකක් පාත්තරයට පිණ්ඩපාතේ ලැබිච්ච දාන ටික අරගෙන ආපහු තමන් ඉන්න වනාන්තරයට ආපු වෙලාවේ එනකොට උන්වහන්සේ හිටපු තැන කුටියක් හදලා පුංචි කුටියක්. උන්වහන්සේ බොහෝම වෙහෙසට පත් වෙලා පිණ්ඩපාත කරගෙන ආවට පස්සේ පාත්‍රයේ තියලා අර මැස්ස උඩ උන්වහන්සේ වාඩි වෙලා උන්වහන්සේ ගිමන් අරිනවා දැක්කට පස්සේ බොහෝම සතුටක් ඇති වුණා. ඈත තියා බලාගෙන හිටියා. ඊළඟට ළඟට ඇවිල්ලා උන්වහන්සේට වන්දනා කරලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මෙවැනි කුටියක් කැපයිද? මේ වගේ කුටියක් ඔබ වහන්සේට සුදුසුයිද කියලා ඇහුවා. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ කියනවා මේ වගේ කුටියක් මට බොහෝම වටිනවා. මම මෙච්චර කාලයක් මේ ගහ යට වැඩ හිටියේ වැස්සෙන් තෙමෙනවා. ඒ වගේම මැසි මදුරු පීඩා නොයෙක් සර්පයන්ගෙන් වන පීඩා සීතලෙන් උණුසුමෙන් පීඩා වින්දා මට මේ කුටිය සකස් කරලා දීපු ඔබේ දෑතට සිතූ පැතූ සම්පත් ලැබේවා කියලා උන්වහන්සේ පින් අනුමෝදන් කරා. මේ වෙලාවේ වන්දනා කළා කියා හිටිය ස්වාමීනි මේ తాවකාලිකවයි ඔබ වහන්සේට මේ කුටිය හැදුවේ. ඔබ වහන්සේ මට අවසර දෙන්න කිව්වා. ඔබ වහන්සේට අවශ්‍ය
කුටියක් ඒ අවශ්‍ය ආරාම සේනාසනයක් මං හදලා දෙන්නම් කියලා උන්වහන්සේගෙන් අවසර ඉල්ලගත්තා. අවසර ඉල්ලගෙන ඒ පිරිසත් එකතු කරගෙන මේ වනාන්තරේ උන්වහන්සේට වැඩ ඉන්න බොහොම ලස්සන කුටියක් හදලා පූජා කරා. ඊළඟට උන්වහන්සේට දානේ වළඳන්න දාන ශාලාවක් ඊළඟට හදලා පූජා කරා. ඊළඟට භික්ෂුන් වහන්සේලාට ඒ කටයුතු කරන්න අවශ්‍ය අනිත් අංගෝපාංග එකින් එක හදලා අංග සම්පූර්ණ ආරාමයක් කරලා ඒ සංඝයා උදෙසා පූජා කරා. මෙන්න මේ විදිහේ මහා පිනක් කාශ්‍යප බුද්ධ ශාසනයේදීත් සිදු කරලා ඒ ආරාමේ තවත් බොහෝ සංඝ පිරිස වඩා හිඳවාගෙන උන්වහන්සේලාට සිව්පසයෙන් අපෝපස්ථාන කරන්නට යෙදුණා. උන්වහන්සේලාට රෝගාතුර වෙච්ච වෙලාවල් වල බෙහෙත් හේත් සකස් කළ පූජා කරලා දානමාන ආදී පූජා කරලා සිව්පසයෙන් අපෝපස්ථාන කරලා බොහෝ පින්කම් සිදු කරලා මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ඉපදුනා. මේ විදියට මහා පින්කම් කරගෙන පෙර බුද්ධ ශාසනවල පවා බුදුරජාණන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් පූජා කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයාම රෝගාතුර වෙච්ච අවස්ථාවල් වල බෙහෙත් හේත් සකස් කරලා පූජා කරලා මෙවැනි මහා පින්කම් රැස් කරගත්ත මේ මහා පින්වන්ත කෙනා දිව්‍ය ලෝකෙ බොහෝ සැප සම්පත් විඳලා ඔබත් මමත් සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ එදා කොසඹෑ නුවර බොහෝම ධනවත් සිටු පවුලක සිටු දියණියකගේ කුසේ පිළිසිඳ ගත්ත දිව්‍ය ලෝකෙ ඉඳන් ඇවිල්ලා මේ සිටු දියණියගේ කුසේ පිළිසිඳගෙන මේ කුසේ වැඩිලා ලෝකයට දරුවෙක් හැටියට බිහි වෙන තාක් ඒ අම්මට කිසිම අසනීපයක් රෝගයක් කිසිම රෝග පීඩාවක් ශරීරයට අපහසුතාවයක් ඇති වුණේ නැහැ. ඒ වෙලාවේ මේ දෙමව්පිය සියලු දෙනාම ඒ පවුලේ ඥාතීන් එකතු වෙලා කතා වුණා මේ බිහි වෙන්න ඉන්න දරුවා නම් බොහෝම පින්වන්ත කෙනෙක්. මේ දරුවා කුසට ආපු වෙලේ ඉඳන් අම්මට කිසිම රෝග පීඩාවක් අසනීපයක් නැහැ. ඒ නිසා මේ දරුවා බොහෝම පින්වන්ත කෙනෙක් විය යුතුයි. මේ දරුවා ඉපදුනාට පස්සේ මේ දරුවාගේ ආශිර්වාදය දරුවාගේ පිහිට දරුවාගේ නිරෝගී සම්පත්තිය පිණිස අපි අපේ ආගමී හැටියට අපි යමුනා නදියෙන් නහවලා දරුවට ආශිර්වාද ලබා දෙමු කියලා එදා මේ බ්‍රාහ්මණ පවුලක හිටපු මේ සිටුවරයා කොසඹෑ නුවර කල්පනා කරලා කතිකාවක් ඇති කරගත්. ඉතින් නියමිත දවසේ මේ මහා පින්වන්ත කෙනා මේ සිටු කුමරියගේ කුසෙන් ඉපදුනා. බොහෝම ලස්සන නිරෝගී සම්පත්තිය ඇති දරුවෙක්. සාමාන්‍ය දරුවෝ වගේ නෙමෙයි ඉපදිච්ච වෙලාවේ ඉඳන් බොහෝම ලස්සන ඒ වගේම නිරෝගී සම්පත්තියෙන් ඉන්න බොහෝම හොඳ නිරෝගී දරුවෙක් හැටියට ඉපදුනා. ඒ වෙලාවේ මේ කතිකාව ඇති කරගත්ත විදිහට කොසඹෑ නුවර සිටු පවුලම එකතු වෙලා මේ දරුවාව බලාගන්න ඒ අම්මාවරුන්ට කිරි අම්මාවරුන්ට පැවරුවා මේ දරුවව ගෙනහිල්ලා නැගත් වෙලාවේ යමුනා නදියෙන් ස්නානය කරවන්න. ඒ වෙලාවේ හරියට නැගතට මේ දරුවා නැහැවුවොත් යමුනා නදියෙන් ඒ දරුවට ආශිර්වාදය ලැබෙනවා. ඒ දරුවගේ නිරෝගී සම්පත්තිය මරණ මොහොත දක්වාම පවතිනවා. ඒ දරුවගේ ආශිර්වාදයෙන් අපි හැමෝටම යහපතක් වෙනවා කියලා දරුවව නහවන්න කිරි අම්මාවරුන්ට බාර දුන්නා. හැබැයි පින්වතුනි හරිම පුදුම සිදුවීමක් සිද්ධ වුණා මේ දරුවා නහවන්න ගිය දවසේ. මේ මහා පින්වන්ත දරුවා අරගෙන ගිහිල්ලා යමුනා නදියෙන් නාවන්න මේ අම්මවරු අර වතුරට බැහැලා දරුවා කරවටක් වතුරේ තියලා යමුනා නදියෙන් නහවනකොට නොසිතූ විදිහට මහා විශාල මාළුවෙක් මේ දිහාවට කට ඇරගෙන මේ දරුවව ගිලින්න ඒ දිහාවට වේගෙන් පීනගෙන ආවා. කවදාවත් දැකලා නැති තරම් විශාල මාළුවෙක් Taman දිහාවට එනවා දැකලා බියෙන් තැතිගත්ත අර අම්මවරු කෑ ගහගෙන ගොඩට පැනලා දිව්වා. අර දරුවවත් අතෑරලා තමයි ගොඩට පැන්නේ. ඒ තරම් බියෙන් තැති අරගෙන දරුවා දාලා පැන්නට පස්සේ අර වේගෙන් පීනගෙන ආපු මාළුවා එක කටටම මේ දරුවව ගිල්ලා. හැබැයි මේ දරුවා මහා පින්වන්ත කෙනෙක්. මේ මාළුවා ගිල්ලා කියලා දරුවට කිසිම වේදනාවක් අමාරුවක් රෝගයක් අසනීපයක් නොවී හරියට දේශනාවේ සඳහන් වෙන්නේ තොටිල්ලක නිදි කෙරෙව්වා වගේ මාළුවගේ කුස ඇතුලේ මේ දරුවා එහෙම පිහිටියා. හපන්න කරදරයක් වේදනාවක් කිසිම දෙයක් නොවී මාළුවට එහෙමම දරුවා කුස ඇතුළට ගිල්ල වුණා. මේ මාළුවා වේගෙන් පීනගෙන ගඟේ පහළට පීනගෙන ගියා.
මෙහෙම පීනගෙන යනකොට ටික දුරකදී මාළු අල්ලන කණ්ඩායමකගේ දැලකට මේ විශාල මාළුව කොටු වුණා. හැබැයි ඔවුන් පුදුමයට පත් වුණා කවදාවත් මේ යමුන නදියේ මේසා විශාල මාළුවෙක් කවදාවත් දැකලා නැහැ. මේසා විශාල මාළුවෙක් දැලට කොටු වුණා. මේ මාළුව අල්ලගෙන ඔවුන් කල්පනා කරා මේ මාළුව අපි වෙන වෙනම කපලා විකුණන්නේ නැතුව මාළුව පිටින්ම විකුණමු. මහ විශාල මාළුවේ රජ පවුලකින් හරි සිටු පවුලකින් හරි ධනවත් පවුලකින් මේ මාළුව පිටින්ම අපිට ලොකු ගානකට විකුණන්න පුළුවන්. එදා මේ මාළුව අල්ලගෙන බරණැස් නුවර නගරයේ පුරාම මාළුව අරගෙන ගියා. මෙහෙම අරගෙන ගිහිල්ලා එදා ඒ බරණැස් සිටුවරයාගේ සිටු දේවිය මේ මාළුව දැකලා මාළුවව මිලදීලා ගත්තා. හැබැයි ඔවුන් බලාපොරොත්තු වෙච්ච විශාල මුදලකට මාළුව දෙන්න බැරි වුණා. නමුත් ඊට වඩා අඩු මුදලකට බරණැස් සිටු පවුලෙන් මේ මාළුව මිලදීලා ගත්තා. හැබැයි මාළුව මිලදීලා ගත්තට මේ සිටු දියණිය මේ විශාල මාළුව ගෙදරට අරගෙන ගිහිල්ලා මාළුවව කපන්න කියලා පිහිය මුවහත් තියලා මාළුව හරියට මැදින් දෙකට පලන්න පිහිය තියලා ආයෙමත් කල්පනා කරා පිහිය තියෙනකොටම හිතුණා නෑ බඩ මැදින් දෙපැත්තට පලලා වෙන් කරන එක හොඳයි කියලා අර මාළුව හරියට දෙකට කපන්න හදපු පිහිය අනිත් පැත්තට ආයෙමත් තියලා බොහෝම පරිස්සමෙන් අර දරුවගේ පුණ්‍ය මහිමේ නිසා දරුවට හානියක් අනතුරක් නොවෙන්න අර අම්මා නිරායාසයෙන්ම මාළුව හරියට දෙපැත්තට දෙකට පැලුවා. මාළුව දෙකට පලනකොටම කුස ඇතුලේ හරියට තොටිල්ලක නිදිකරෝපු දරුවෙක් වගේ අර දරුවා ඉන්නවා. දරුවට කිසිම අනතුරක් නැහැ. ඒ වෙලාවේ බරණැස් නුවර සිටු දියණිය පුදුමයට පත් වුණා. කවදාවත් හිතාගන්න බැරි සිදුවීමක්. මහා විශාල මාළුවෙක් අල්ලගෙන මේ මාළුව මිලදීලා අරගෙන මාළුවව හරියට පලනකොට මාළුවගේ කුස ඇතුලේ දරුවේ. හැබැයි පින්වතුනි මේ බරණැස් නුවර සිටු පවුලට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා ඔවුන්ට හිතුණා අනේ අපේ පිනකට අපිට දරුවෝ නැතුව හිටියේ. අපේ පිනකටමයි මේ මාළුවෙක්ගේ කුස ඇතුලේ ඉඳලා මේසා ලස්සන බොහෝම අංග සම්පූර්ණ ශරීරයක් ඇති දරුවෙක් අපිට හම්බුණා කියලා ඔවුන් ප්‍රීතිഘോഷා කරන්න පටන් ගත්තා. ඒ අය සතුටෙන් ප්‍රීතිഘോഷා කරනකොට නගර වැසියන් එකතු වුණා. ඇවිල්ලා මිනිස්සු ඇවිල්ලා බැලුවා හරිම පුදුමයක්. හිතාගන්න බැරි දෙයක්. මාළුවෙකුගේ බඩ ඇතුලේ ඉඳලා බරණැස් නුවර මේ සිටු පවුලට ධනවත් පවුලකට දරුවෝ නැතුව හිටපු සිටු පවුලට දරුවෙක් හම්බෙලා. ඒ වෙලාවේ ඉක්මනට මේ පණිවිඩේ බරණැස් නුවර රජුරවන්ට දැනුම් දුන්නා. රජතුමා මේ දරුවව මාලිගාවට ගෙන්නලා බරණැස් නුවර සිටු පවුලත් ගෙන්නලා විස්තර විමසලා බැලුවා. ඒ වෙලේ රජුරවන්ට ඔවුන් දැනුම් දුන්නා රජතුමනි අනේ අපි දන්නේ නැහැ. මේ මාළු අල්ලන පිරිසකට තමයි මේ මාළුව අහුවෙලා ඔවුන් මාළුව විකුණන්න යනකොට අපි මේ විශාල මාළුව මිලදීලා ගත්තා. රජතුමනි මේ මාළුවගේ බඩ මැදින් දෙකට මාළුව වෙන් කරන්න මම පිහිය තියලා ආයෙමත් බඩ මැදින් අනිත් පැත්තට පළු දෙක වෙන් වෙන විදිහට මාළුව පැලුවා. එහෙම පළලා බලනකොට තමයි මාළුවගේ කුස ඇතුලේ මේ දරුවා හිටියේ කියලා අර සිටු දියණිය රජුරවන්ට කාරණේ කියලා දුන්නා. මේ කාරණේ අහගෙන හිටපු රජුරෝ කියනවා එහෙමනම් ඔබේ පිනකට ඔබට ලැබිච්ච දරුවේ. ඒ නිසා මේ මාළුවගේ කුස ඇතුලේ ඉඳලා ලැබිච්ච දරුවා තමන්ගේම දරුවෙක් වගේ බොහෝම ආදරෙන් හදා වඩා ගන්න කියලා අර බරණැස් නුවර සිටු පවුලටම ඒ දරුවව ආදරෙන් රැක බලා ගන්න හදා ගන්න රජුරෝ පැවරුවා. දැන් මෙහෙම යනකොට මේ බරණැස් නුවර සිටු පවුලේ බොහෝම ධනවත් සිටු පවුලක්. ඒ අයගේ ආදර ගෞරවයේ පිට මේ දරුවා ටිකෙන් ටික ලොකු මහත් වෙනවා. හැබැයි දින කීපයක් යනකොට හරියට ලැව්ගින්නක් වේගෙන් පැතිරිලා යනවා වගේ මේ කටකතාව බරණැස් නුවර පමණක් නෙවෙයි අවට නගරවල පවා මිනිස්සු අතර පැතිරිලා ගියා. හැයි පින්වතුනි හිතන්න අද මේ වගේ දෙයක් කොහෙන් හරි අමුතු දෙයක් අපිට ආරංචි වුණොත් මෙවැනි දෙයක් මිනිස්සු අතර කොයි තරම්නම් කතාවක් පැතිරිලා යනවද? අන්න ඒ වගේ එදා මිනිස්සු පුදුම කරපු සිදුවීමක් මේ. මාළුවෙක් ගිලපු දරුවෙක් මරණයට පත් නොවී කුස ඇතුලේ ඉඳලා මාළුව පලනකොට මාළුව මිලදී ගත්ත සිටු පවුලකට මේ දරුවා ලැබිලා. මේ පණවිඩේ වේගෙන් මිනිස්සු අතර පැතිරිලා ගියා. අන්න බරණැස් නුවර සිටු පවුලේ හැදී වැඩින්නේ මාළුවෙකුගේ බඩ ඇතුලේ හිටපු දරුවෙක්. ඔවුන්ට හම්බෙලා
මේ පණවිඩේ මෙහෙම මිනිස්සුන්ගේ කටින් කට ගිහිල්ලා මේ දරුවගේ ඇත්තම දෙමව්පියෝ හිටපු කොසඹෑ මිනිස්සුන්ටත් මේ පණවිඩේ දැනගන්න ලැබුණා. කොසඹෑ පිරිසත් මේ පණවිඩේ කටින් කට පැතිරිලා යනකොට ඔන්න කොසඹෑ සිටුවරයාගේ මේ දරුවා නහවන්න ගිහිල්ලා යමුනා නදියේදී විශාල මාළුවෙක් ගිලගත්තා කියන පණවිඩේ මිනිස්සු අතර තිබ්බ නිසා ඔවුන්ගේ කනට මේ පණවිඩේ වැටිච්ච ගමන් මිනිස්සු දුවගෙන ගිහිල්ලා කොසඹෑ සිටුවරයා මුණ ගැහිලා කියනවා, සිටුතුමනි, ඔබේ දරුවා විය යුතුයි. අන්න බරණැස් නුවර සිටු පවුලකට මාළුවෙකුගේ බඩ ඇතුලේ ඉඳලා දරුවෙක් හම්බෙලා ඒ අය ඒ දරුවා හදා වඩා ගන්නවලු. ඔන්න මිනිස්සු කතා වෙනවා කියලා මේ පණවිඩේ කොසඹෑ සිටුවරයාගේ කනට වැටුණා. ඔවුන් ඉක්මනට ඒ සිටුවරයා සිටු දියණිය පිරිසත් එක්ක එකතු වෙලා බරණැස් නුවරට ආවා. ඇවිල්ලා බරණැස් නුවර සිටු පවුල හොයාගෙන ඇවිල්ලා තමන්ගේ අයිතිය කියලා දරුවා ඉල්ලුවා. මේ දරුවා අපේට ලැබිච්ච දරුවා, මේ අපේ මහා පින්වන්ත දරුවා. අපි යමුනා නදියෙන් නහවන්න ගිය වෙලාවේ තමයි විශාල මාළුවෙක් ඇවිල්ලා මේ දරුවා ගිලගෙන ගියේ. ඒ නිසා මේ දරුවා අයිති අපිටයි කියලා අර කොසඹෑ සිටු පවුලෙන් ඇවිල්ලා දරුවා ඉල්ලුවා. හැබැයි බරණැස් නුවර සිටුවරයාවත් සිටු දියණියවත් මේ දරුවා දෙන්න කැමති වුණේ නැහැ. ඔවුන් කියා හිටියා දරුවා ඔබේද වෙන කාගේවත්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ දරුවා ලැබුණේ අපේ පිනට. අපි මේ මාළුවව මිලදීලා ගත්තේ නැත්නම් සමහර වෙලාවට දරුවා ඒ මාළුවගේ කුස ඇතුළෙම මැරෙන්න ඉඩ තිබුණා. ඊළඟට අපි මාළුවව හරි මැදින් පිහියෙන් පලන්න ගියා නම් ඒ දරුවට හානියක් වෙලා දරුවා මරණයට පත් වෙන්න ඉඩ තිබුණා. අපි මේ මාළුව අරගෙන බොහොම පරිස්සමෙන් මේ මාළුවව පළපු නිසා තමයි දරුවට හානියක් නොවි මේ දරුවා අපිට ලබා ගන්න පුළුවන් වුණේ. ඒ නිසා මේ දරුවා අයිති අපිටයි කීවා. දැන් දරුවාගේ අයිතිය පිණිස කොසඹෑ සිටුවරයාත් බරණැස් නුවර සිටු පවුලත් දෙපිරිසම දරුවාගේ අයිතියට දැන් රණ්ඩුවක් දෙකොල්ලෝ සටනක්. ඒ වෙලාවේ රජ්ජුරුව මේකට මැදිහත් වුණා. රජතුමා මේකට මැදිහත් වෙලා මේ පවුල් දෙකම ගෙන්නලා රජ්ජුරුව මේ ප්‍රශ්නේ හොඳට අහලා විසඳලා රජ්ජුරුව මේ පවුල් දෙකටම දරුවගේ අයිතිය පැවරුවා. කොසඹෑ සිටු පවුල ඒ අයට බිහිවෙච්ච දරුවා නිසා ඔවුන්ටත් මේ දරුවගේ අයිතියක් තියෙනවා. ඊළඟට මේ දරුවව ලැබුණේ බරණැස් නුවර සිටු පවුලේ අයට. අර ගිලපු මාළුවා මේ දරුවා ගිල්ලට පස්සේ ඒ මාළුවව බොහොම පරිස්සමෙන් කපලා වෙන් කරලා දරුවට හානියක් නොවන විදිහට ඔවුන්ගේ පිනකට තමයි කිය ඔවුන්ට මේ දරුවා ලැබුණේ. ඒ නිසා ඔවුන් මේ දරුවා මේ වෙනකම් බොහොම ආදරෙන් දරුවෙක් වගේ හදාගත්ත නිසා ඔවුන්ටත් මේ දරුවගේ අයිතියක් තියෙනවා. මේ විදිහට කුල දෙකකට මේ දරුවගේ අයිතිය පැවරපු නිසා තමයි කුල දෙකක් යටතේ මේ දරුවා හැදී වැඩුණ රජ්ජුරුවන්ගේ අවසරේ පරිදි. එතකොට අවුරුද්දේ දින ගණනාවක් මේ මාසවලින් සමහර මාසයක් විතර කොසඹෑ නුවර හැදී වැඩෙනවා. ඉතුරු මාසේ මේ දරුවා බරණැස් නුවර සිටු පවුලේ හැදෙනවා. ඊළඟට දවස් කීපයක් දවස් 15ක් විතර කොසඹෑ නුවර පවුලේ ඒ සිටු නිවසේ බොහෝම ආදරෙන් හැදිලා ඉතුරු දවස් 15 බරණැස් නුවර සිටු පවුලේ ඒ නිවසේ දෙමව්පියෝ යටතේ හැදෙනවා. මේ විදිහට කුල දෙකක් යටතේ හැදී වැඩිච්ච නිසා තමයි බක්කුල කියන නමින් මේ දරුවා හැදින්නුවේ. එතකොට කුල දෙකක දෙමව්පියන් යටතේ පෝෂණය වෙච්ච, කුල දෙකක දෙමව්පියන් යටතේ හැදී වැඩිච්ච ඒ අයගේ ආදරයේ ගෞරවයේ ලැබිච්ච දරුවා තමයි බක්කුල නමින් හැදින්නුවේ. මේ බක්කුල කියන දරුවා මේ විදිහට තමයි ලෝකෙට බිහි වුණේ. බලන්න මහා පින්වන්ත කෙනෙක් අතීත සංසාරේ කල්ප ගණන් පෙර සසර ජීවිතවල ඒ කාලේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට අප උපස්ථාන කරලා බෙහෙත් වර්ග පූජා කරලා රෝගාතුර වෙච්ච අවස්ථාවල බෙහෙත් කැඳ වර්ග හදලා පූජා කරලා මෙවැනි සසරේ රැස් කරගත්ත පුණ්‍ය කර්මවල විපාක වශයෙන් බලන්න මොන තරම්නම් ජීවිතය හානිවන අනතුරකට මුහුණ දීලවත් ජීවිත හානියක් සිද්ධ වුණේ නැහැ. අද අපිට මෙවැනි දේවල් අහම්බෙන් අහන්න ලැබෙනවා. සමහර වෙලාවට ගුවන් යානා කඩාගෙන වැටිලා ගුවන් යානේ හිටපු බොහෝ පිරිසක් ජීවිත ඒ අයගේ විනාශ වෙලා යනකොට මුහුදේ පාවි ඉඳලා හම්බෙච්ච දරුවෙක් ගැන අපිට පසුගිය කාලේ අහන්න ලැබුණා. ඒ වගේම සුනාමි ව්‍යසනයේ වෙලාවේ පවුලේ හැමෝම මරණයට පත්වෙච්ච වෙලාවේ ඒ වතුරේ ගහගෙන යනකොට පුංචි දරුවෙක්ව භාජනයකින් තියලා ඒ භාජනයේ වතුරේ පාවි තිබිලා
පස්සේ හම්බුණා මේ දරුවත් එක්ක. ඒ දරුවා අදටත් ජීවතුන් අතර ඉන්නවා. මේ වගේ මේ මහා අනතුරු ව්‍යසන සිද්ධ වෙනකොට සමහර වෙලාවට භූමි කම්පා සිද්ධ වෙලා දහස් ගණන් මිනිස්සු මැරෙනකොට හිතාගන්න බැරි අය අර ගොඩනැගිලි අස්සේ හිර වෙලා සති ගණන් ඉඳලා කිසිම සීරීමක්වත් නැතුව ගොඩට එනවා. ඊළඟට මෙවැනි පෙර පුණ්‍ය මහිමේ නිසා අපි අහලා තියෙනවා පෙර පින තියෙනවා නම් පොලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ පින්වතුනි බක්කුල කියන මේ පුංචි දරුවගේ ජීවිතේ එදා මාළුවෙක් ගිලලවත් ඒ දරුවට හානියක් නොවි හරියට තොටිල්ලක් ඇතුලේ නිදාගත්තා වගේ අර මාළුවගේ කුස ඇතුලේ පිහිටලා ඒ මාළුව මිලදීගෙන කපලා ඒ මාළුවව කපන වෙලාවෙවත් දරුවට හානියක් නොවන විදිහට තමයි ඔවුන් මාළුවව නොදැනුවත්ව හරි කපලා ඒ දරුවව එළියට ගත්තේ. මේ විදිහට බලන්න මොන තරම්නම් ආශ්චර්යමත් විදිහටද මේ දරුවගේ ජීවිතය ආරක්ෂා වුණේ. මේ විදියට බොහෝම සැප සම්පත් යටතේ හැදී වැඩිච්ච මේ බක්කුල කියන කෙනා තරුණ වයසට එනකොට මේ පවුල් දෙකෙන්ම සිටු තනතුරක් කියන්නේ නගරේ ඉන්න පොහොසත්ම කෙනා තමයි ඒ නගරේ සිටුවරයා බවට පත්වෙන්නේ. ඒ නිසා කොසමෑ නුවර ඒ සිටුවරයා මේ බක්කුල කියන මේ මහා පින්වන්ත කෙනාට මාලිගාවල් 3ක් වගේ සිටු මැදුරු 3ක් හදලා දුන්නා. ඒ වගේම බරණැස් නුවර සිටු පවුලෙනුත් සිටු මාලිගා 3ක් හදලා දුන්නා. ඒ මාලිගා 3ේම විටින් විට මේ පවුල් දෙකේම ඥාතීන් යටතේ ජීවත් වෙමින් තරුණ කාලේ එනකොට විවාහ ජීවිතයකට ඇතුල් වුණා. බොහෝම ලස්සන කුමාරිකාවන් බොහෝ පිරිසකගේ අප උපස්ථාන යටතේ බොහෝ සැපසහිත කාමභෝගී ජීවිතයක් තමයි මේ බක්කුල කියන කෙනා ගිහි ජීවිතේ ගත කරේ. පුංචි කාලයක් නෙමෙයි. අවුරුදු 80ක් වෙනකම්ම මේ සිටු පවුල් දෙක යටතේ පෝෂණය වෙමින් මේ මාලිගාවල් වල මේ සිටු නිවාසවල සැප සම්පත් විඳිමින් මේ බක්කුල කියන කෙනා අවුරුදු 80ක් ජීවත් වුණා. අවුරුදු 80ක් ගිහි ජීවිතේ ගත කරලා අවුරුදු 80ක් වගේ වයස එනකොට තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කොසමෑ නුවරට වැඩම කරා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. ඒ දහම් දෙසන්න ආපු වෙලාවේ ඒ වෙනකොට බක්කුල කියන කෙනාට අවුරුදු 80යි. බුදුරජාණන් වහන්සේගෙන් බණහන් ඇවිල්ලා එදා බුදුරජාණන් වහන්සේ මේ නගර වාසීන්ට දේශනා කරපු ධර්මයේ අහගෙන ඉඳලා තමන්ගේ හිතේ ඇති වුණා අනේ මම මොනවද මේ කරන්නේ? මේ විඳින සැප සම්පත්වල ප්‍රතිඵලය මොකද්ද? මේ කාමභෝගී ගිහි ජීවිතවල මොනතරම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාම සම්පත් වින්දත් මේවෙන් මොනවද මට ලැබෙන දේ? ආදීනව විතරයි නේද අවසානයේ තියෙන්නේ. ඒ නිසා මේවෙන් නිදහස් වීමම නේද සැප විඳින්න තියෙන මාර්ගය, දුකෙන් මිදෙන්න තියෙන මාර්ගය. මම නම් මේ සැප සම්පත් අතහරිනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන එදා අර සිටු පවුල් දෙකේම අවසරයේ පරිදි අවුරුදු 80ක් වගේ වයසේදී තමයි ගිහි ජීවිතය අතහැරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි භාවයට පත් වුණේ. එදාම බක්කුල හාමුදුරුවෝ පැවිදි වෙලා උන්වහන්සේ පැවිදි වුණාට පස්සේ පුදුම වීරියක් ගත්ත ධර්මය අවබෝධ කරගන්න. උන්වහන්සේ ධර්මය අවබෝධ කරන්න පුදුම වීරියකින් භාවනා කරලා පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි කියන දින 7ම පුදුම වීරියෙන් නිදි මරාගෙන උන්වහන්සේ භාවනා කරා. භාවනා කරලා 8 වෙනි දවසේ හිමිදිරි උදෑසන අරුණෝදයත් සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සිව් පිළිසිඹියා ඇති රහතන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ උතුම් අරහත්ත්වයට පත් වුණා. එතකොට පින්වතුනි බක්කුල හාමුදුරුවෝ පැවිදි වෙලා දින 7කට පස්සේ 8 වෙනි දවසේ තමයි හිමිදිරි උදෑසනම උන්වහන්සේ උතුම් අරහත්ත්වයට පත් වෙන්නේ. ඒ වගේමයි අවුරුදු 80 දී පැවිදි වෙලා උතුම් අරහත්ත්වයට පත් වෙච්ච බක්කුල හාමුදුරන්ගේ ජීවිතේ ලොකු කුඩා කිසිම රෝගාබාධයක් ගිහි ජීවිතේවත් පැවිදි වෙච්ච දවසේවත් උන්වහන්සේට කිසිම අසනීපයක් හැදිලා නැහැ. ඒ නිසා මේ සියල්ල පෙර පුණ්‍ය මහිමේ පෙර ප්‍රාර්ථනා මේ සියල්ල බුදු ඇසින් දැක්ක ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා සංඝයා රැස් කරලා ධම්සභා මණ්ඩපයේදී අග්‍රස්ථානයන් පිරිනමන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒත දක්කං භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් අප්පාබාදානං යදිදම් බක්කුලෝ. මහණෙනි මගේ මේ බුද්ධ ශාසනය තුල අල්පාබාධ මේ ආබාධ රෝග පීඩා නැති භික්ෂූන් වහන්සේලා අතරින්
බක්කුල මහරහතන් වහන්සේම අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ බක්කුල මහරහතන් වහන්සේට නිරෝගී භික්ෂූන් වහන්සේලා අතරින් අල්පාබාධ ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ බුදුරජාණන් වහන්සේ පිරිනැමුව. පින්වතුනි අපිට පේනවා නිරෝගී කෙනෙක් හැටියට උපදින්නත් පෙර සසරේ මොන තරන්නම් පිනක් රැස් කරලා තියෙන්නට ඕනද. බක්කුල හාමුදුරුවන්ටේ නිරෝගී බව ලැබුණේ මේ ආත්මයක් දෙකක් තුනක් තුළ කරපු පින්කමක් නිසා නෙමෙයි. අසංකීයකොත් කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් සුවපත්වෙන හැටියට බෙහෙත් හේත් සකස් කළ පූජා කරා. ඒ වගේම කල්ප ලක්ෂයකට පෙර පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්‍ෂූන් වහන්සේ නමකට නිරෝගී භික්‍ෂූන් අතර අග්‍රස්ථානයේ පිරිනමන වෙලාවේ ඒක දැකල ප්‍රාර්ථනයක් සිදු කරගෙන සිව් පසයෙන් බෙහෙත් හේත්වලින් බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරමින් පින් දහම් කරගෙනාව සසරි. ඒ වගේ විපස්සි බුදුරජාණන් වහන්සේගේ 68,000ක් සංඝ පිරිස විපුෂ්පක කියන රෝගයෙන් රෝගාතුර වෙලා බොහෝම අසනීපයෙන් අසාධ්‍ය වෙලා ඉන්න වෙලාවේ බෙහෙත් හේත් සකස් කරලා 68,000ක් සංඝයාව සූපත් භාවයට පත් කරා. ඒ වගේම කාශ්‍යප බුද්ධ ශාසනය තුළ පවා තමන්ගේ නිවස අලුත් වැඩියා කරගන්න වනාන්තරයට ගිය වෙලාවේ ගහක් යට වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් දැකලා තමන්ගේ නිවස හදන එක පැත්තකින් තියලා උන්වහන්සේට කුටි සෙනසුන් හදලා අංග සම්පූර්ණ ආරාමයක් සෙනසුනක් කරවල පූජා කරමින් ජීවිත කාලේම බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් අප උපස්ථාන කරා. මෙවැනි සසරේ කරපු පින්කංවල විපාකයක් හැටියට තමයි බක්කුල හාමුදුරුවෝ පැවිදි වෙච්ච දවසේ ඉඳන්ම උන්වහන්සේ පැවිදි ජීවිතය තුළත් අවුරුදු 80ක කාලයක් පැවිදි ජීවිතයක් ගත කරා. බලන්න පින්වතුනි අවුරුදු 160ක් උන්වහන්සේ වැඩ හිටියා. ගිහි ජීවිතයේ අවුරුදු 80ක් වැඩ හිටියා. ඒ වගේම පැවිදි වෙලා අවුරුදු 80ක් උන්වහන්සේ වැඩ සිටියා. මේ අවුරුදු 160 තුලම උන්වහන්සේට ගිහි ජීවිතේවත් පැවිදි වෙච්ච ජීවිතේදීවත් කිසිම කුඩා වූද මහත් වූද කිසිම රෝග පීඩාවක් අසනීපයක් හැදිලා නැහැ කියනවා. මේ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ බොහෝම ලස්සනට දේශනාවේ සඳහන් වෙනවා අචේල කස්සප කියලා ඒ කාලේ හිටපු තාපස ජීවිතයක් ගත කරපු තාපසේ පරණ යාළුවෙක් මුණ ගැහිලා ඇතිවෙච්ච සාකච්ඡාවක් ඇත. මේ අචේල කස්සප බොහෝම තාපස ජීවිතයක් ගත කරනවා නිගණ්ඨ ශ්‍රාවකයෙක් හැටියට. ඔහු බොහෝ කාලයක් ගත කරලවත් ඔහු කිසිම උතුම් මිනිස් ගුණධර්මයක් ලබාගත්ත කෙනෙක් නෙමෙයි. ඉතින් මේ අචේල කස්සප බක්කුල මහරහතන් වහන්සේ මුණ ගැහිලා අහනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ පැවිදි වෙලා කොච්චර කාලයක්ද? ඔබ වහන්සේගේ ජීවිතේ ඔබ වහන්සේ මොනවද ලබාගෙන තියෙන්නේ? මේ විදියට උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ මොනවද ලබාගෙන තියෙන්නේ කියලා ඒ තාපසේ අචේල කස්සප තමන්ගේ ජීවිතේ තමන්ට ලැබිච්ච දේවලුයි ඒ වගේම බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ ලබාගත් දේවලුයි සංසන්දනය කරමින් ඇතිවෙච්ච සාකච්ඡාවක් ගැන ලස්සන ධර්ම විස්තරයක් දේශනාවේ තියෙනවා. එතනදී බක්කුල මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා අචේල කස්සප ඔබ ওই නිගණ්ඨ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා ඔබේ ජීවිතේ දැන් අවුරුදු 80ක් විතර ගෙවිලා අවසానයි කියනවා. එතකොට ඔබේ ජීවිතය තුල ඔබ මේ වෙනකම්ම ඔබට තියෙන්නේ ඔය නිර්වත් ජීවිතේ විතරයි. ඊළඟට බිම පිහින උපයෝගී කරගන්න මොනර පිල් කලඹක් අතේ තියාගෙන ඉන්නවා. එච්චරයි. ඔබට වෙන කිසිම උතුම් මිනිස් ගුණ ධර්මයක් ඔබේ ජීවිතය ඔබ ඇති කරගෙන නැහැ. ඔබ ජීවිත කාලෙම බොහෝම දුක් දුම්නස් විඳිමින් ඔය තාපස ජීවිතේ ඔබ ඔය දුෂ්කර ජීවිතයේ ගෙව්වට ඔබ කිසිම උතුම් මිනිස් ගුණ ධර්මයක් ඇති කරගත්ත කෙනෙක් නෙමෙයි. නමුත් මගේ පැවිදි ජීවිතය තුළ මම මේ විදිහේ ධ්‍යානාදිය මේ වගේ මාර්ගඵල මේ වගේ උතුම් මිනිස් ගුණධර්ම ඇති කරගත්තා කියලා ධර්මයේ තුලින් එකින් එක තමන් දියුණු කරගත්ත උතුම් මිනිස් ගුණධර්ම බක්කුල මහරහතන් වහන්සේ විස්තර කරන බොහෝම ලස්සන දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පින්වතුනි මේ බක්කුල මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන දේශනාවේ සඳහන් වෙන්නේ උන්වහන්සේ හැබැයි බණ කියන්න දක්ෂ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ බණ කියපු කෙනෙකුත් නෙමෙයි. බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයේ කිසිම කෙනෙකුට සතර පද ගාථාවකින්වත් ධර්ම දේශනාවක් කරලා නැහැ කියනවා. ඒ කියන්නේ ගාථාවකින්වත් බණ කියලා නැහැ කියන කාටවත්. හැබැයි උන්වහන්සේ කාටවත් බණ නොකියුවට සියලු දෙනාටම ආදර්ශමත්
පැවිදි ජීවිතයක් තුළ උන්වහන්සේ සීලාදී ගුණ ධර්ම රැකගෙන අරහත්වයට පත්වෙච්ච සිව් පිළිසිඹියාලාභී රහතන් වහන්සේ නම. මේ බක්කුල මහරහතන් වහන්සේ දවසක් උන්වහන්සේ විවේකයෙන් භාවනා කරනකොට එදා උන්වහන්සේ දැක්කා උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා අවසానයි. ඒ වෙනකොට උන්වහන්සේට අවුරුදු 160ක් සම්පූර්ණ වෙගෙන යනවා. උන්වහන්සේට පිරිනිවන් පාන්න දවස උදා වෙලා. එදා බක්කුල මහරහතන් වහන්සේ භාවනාවෙන් නැගිටලා උන්වහන්සේ ආරාමේ හිටපු භික්ෂූන් වහන්සේලාගේ කුටිවලට ගිහිල්ලා කුටියෙන් කුටියට ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාට කතා කරා. ආයෂ්මතුනි එළියට එන්න. ආයෂ්මතුනි එළියට එන්න. මම දැන් පිරිනිවන් පාන්නයි හදන්නේ. ඔබ වහන්සේලා එළියට එන්න කියලා අර ආරාමේ හිටපු භික්ෂූන් වහන්සේලාගේ කුටියෙන් කුටියට ගිහිල්ලා සියලුම භික්ෂූන් වහන්සේලාට කතා කරා කියනවා. මේ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම රැස් කරලා උන්වහන්සේලාට තමන්ගේ පැවිදි ජීවිතයේ තමන් රැස් කරගත්ත ගුණධර්ම මේ සියල්ල ගැන කියලා කියනවා. ස්වාමීනි ඔබ වහන්සේලා සමග මම මෙපමණ කාලයක් මේ ආරාමේ වැඩ සිටියා. මගේ සිතෙන් කයෙන් වචනෙන් ඔබ වහන්සේලාට යම් සිත් ඇවුලක් හිත් රිදීමක් යම් වරදක් වෙලා තියෙනවා නම් මම දැන් පිරිනිවන් පාන්නයි හදන්නේ මට සමා වෙන්නේ කියෝ. බලන්න රහතන් වහන්සේ නමක් වුණත් මොන තරම් නිහතමානීද. ඒ වෙලාවේ අනික් රහතන් වහන්සේලා අනිත් භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඇසුර අපිට ලාභයක්මයි. ඔබ වහන්සේට අපෙන් යම් සිත් රිදීමක් අඩුපාඩුවක් වරද්දක් අපේ සිතින් කයින් වචනෙන් මේ කාලය තුල වුණා නම් අනේ ස්වාමීනි අපිට සමා වෙන්නේ කියලා උන්වහන්සේලාත් පෙරලා බක්කුල මහරහතන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේගෙන් අවසර සමාව ඉල්ලා හිටියා. බක්කුල මහරහතන් වහන්සේ මේ සියලු දෙනාම මැද්දේ සංඝයා ඉදිරියේ මේ විදිහට කතා බහ කරලා සියලු දෙනාගේම අවසර අරගෙන උන්වහන්සේ භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා තේජෝ ධාතු සමාපත්තියට සමවැදුණා. තේජෝ ධාතු සමාපත්තියට සමවැදිලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් උන්වහන්සේ පිරිනිවන් පානවත් සමගම බක්කුල මහරහතන් වහන්සේගේ ශරීරයේ විශාල ගිනි ජාලාවකින් වෙලිලා ගියා. උන්වහන්සේ පිරිනිවන් පානකොටම ඒ ශරීරයේ විශාල ගිනි ජාලාවකින් වෙලිලා ඒ ගින්නෙන් උන්වහන්සේගේ ශරීරයේ සම්මස් ලේ ආදී සියල්ල දැවිලා පිලිස්සිලා හරියට ගිතෙල් ටිකක් දැවිලා පිලිස්සිලා ගියා වගේ අලුවත් දැලිවත් දූවිලිවත් කිසිවත් ඉතුරු නොවී ධාතුන් වහන්සේලා පමණක් ඉතිරි වුණා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ පිරිනිවන් පාපු තැන ඉතිරි වුණේ ධාතුන් වහන්සේලා විතරයි එතන එකතු වුණේ. අනෙක් සියල්ල හරියට ගිතෙල් ටිකක් දැවිලා පිලිස්සිලා ගියා වගේ අලුවත් දැලිවත් දූවිලිවත් කිසිවක් ඉතුරු නොවී බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පමණක් ඉතිරි වුණා. ඒ වෙලාවේ බක්කුල මහරහතන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා එකතු කරලා ධාතු කරඬුවල තැන්පත් කරලා ඒ තුල ස්තූපයක් කරලා චෛත්‍යයක් හදලා වන්දනාමාන කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම තුලත් දෙව් මිනිස් ලෝකයාටම පින් රැස් කරගන්න මේ ස්තූපේ වන්දනා කිරීම උපකාර වුණා. පින්වතුනි එතකොට අපිට පේනවා මේ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු කෙනෙක්ද. ඒ නිසා මේ බක්කුල මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය තුළ මේ ආකාරයේ නිරෝගී සම්පත්තියක් ඇතුව ඉපදුනේ. උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ සිටි. අවුරුදු 160 තුලම කිසිම රෝග පීඩාවක් රෝගාබාධයක් නැතුව උන්වහන්සේ වැඩ සිටියෙම උන්වහන්සේ මේ අතීත බුද්ධ ශාසනවලදී පවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සිව්පසයෙන් කරපු අප උපස්ථාන විශේෂයෙන් බෙහෙත් හේත් පූජා කිරීම ප්‍රතිකාර කිරීම එවැනි පින්කම් වල විපාක නිසාමයි. එහෙමනම් පින්වතුනි අපි කවුරුත් ප්‍රාර්ථනා කරනවා බක්කුල මහරහතන් වහන්සේට සේ නිරෝගී සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනය අපි කරනවා. ඒ ප්‍රාර්ථනයෙන් පමණක් අපිට නිරෝගී සම්පත්තිය ලබන්න බෑ. අපිට නිරෝගී සම්පත්තිය ලබන්න නම් අපි අසරණ අයට, ගිලන් වෙච්ච අයට, රෝග පීඩාවලට පත් වෙච්ච අයට උදව් උපකාර කරන්න ඕනේ බොහොම මෛත්‍රී සහගත සිතින්. බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් බෙහෙත් පිරිකර පූජා කරන්න. මේ කරන අප උපස්ථාන ආදී පින්කම් වලින් තමයි අපටත් උපන් ආත්ම භාවවල නිරෝගී සම්පත්තිය ඇතුව උපදින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් ඔබ හැම දිනාටමත් බක්කුල මහරහතන් වහන්සේටසේ නිරෝගී සම්පත්තිය ඇතිවම උපන් ආත්ම භාවවල ධර්මාවබෝධය ලබන තෙක් ඉපදීමට මේ ධර්ම ශ්‍රවණ මේ පිනත්
මේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් කරන පින්කම් වලින් ඔබටත් නිදුක් නිරෝගී භාවයේම සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින්